ආයුබෝවන් යාළුවනේ. අද ලංකාවේ වාහන මාකට් එක තියෙන විදිහට අලුතෙන් වාහනයක් ගන්න හිතන ඕනෑම කෙනෙක් ලොකුම අමාරුවක වැටිලා ඉන්නේ. එක්කෝ තෙල් මිල වැඩි, නැත්නම් වාහනවල නඩත්තු වියදම වැඩි. මේ නිසාම ගොඩක් අය දැන් හොයන්නේ ඉලෙක්ට්‍රික්, එහෙමත් නැත්නම් EV සහ හයිබ්‍රිඩ් වාහන ගැනයි. හැබැයි මේවා ගැන සමාජයේ තියෙන්නේ ලොකු බයක්. බැටරිය පිච්චෙයිද? අවුරුදු 5න් වාහනය අහක දාන්න වෙයිද? අද මම SL ස්කිල් මාස්ටර් විදිහට මේ හැම ප්‍රශ්නයකටම ඉතාමත් ගැඹුරු තාක්ෂණික විග්‍රහයක් ගේනවා. ඔයාගේ ලක්ෂ ගණනක මුදලක් අපතේ යන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. හයිබ්‍රිඩ් තාක්ෂණයේ මුල සිට. මුලින්ම බලමු හයිබ්‍රිඩ් වාහනයක් කියන්නේ මොකක්ද කියලා. මේකේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඉන්ටර්නල් කම්බෂන් එන්ජින් එක සහ ඉලෙක්ට්‍රික් මෝටර් එක. ලංකාවේ අපි පාවිච්චි කරන Toyota Aqua, Axio, Honda Fit වගේ වාහනවල තියෙන්නේ ෆුල් හයිබ්‍රිඩ් තාක්ෂණය. මේ වාහනවල විශේෂත්වය තමයි රීජෙනරේටිව් බ්‍රේකින්. ඒ කියන්නේ ඔයා බ්‍රේක් කරන වෙලාවට සහ වේගය අඩු කරන වෙලාවට රෝදවල තියෙන චාලක ශක්තිය විදුලිය බවට හරවලා බැටරියට දෙනවා. ගොඩක් අය අහනවා මේ බැටරිය චාර්ජ් කරන්න ඕනද කියලා. නැහැ. මේක එන්ජිමින් සහ බ්‍රේක් හරහා ඉබේම චාර්ජ් වෙනවා. හැබැයි මෙතනදී ඔයා දැනගන්න ඕන රහසක් තියෙනවා. හයිබ්‍රිඩ් වාහනයක ඉන්වර්ටර් කූලිං සිස්ටම් එක ඉතාමත් වැදගත්. මේකේ තියෙන ඉන්වර්ටර් එක රත් වුණොත් මුළු සිස්ටම් එකම ලොක් වෙන්න පුළුවන්. ඒ නිසා මේකේ කූලන්ට් එක નિયમિત වෙලාවට මාරු කරන එක අනිවාර්යයි. දැන් අපි බලමු EV එකක්. මේකේ එන්ජිමක් ඇත්තෙම නැහැ. තියෙන්නේ ලොකු ලිතියම් අයන් බැටරි පැක් එකක් සහ මෝටර් එකක් විතරයි. මේකේ තියෙන ලොකුම වාසිය තමයි ඉන්ස්ටන්ට් ටෝක්. ඒ කියන්නේ ඇක්සලරේටර් එක පාගපු සැනින් උපරිම වේගය ගන්න පුළුවන්. EV එකක් නඩත්තු කරන්න කිසිම එන්ජින් ඔයිල් එකක් ඕනේ නැහැ. ඔයාට බලන්න තියෙන්නේ බ්‍රේක් පෑඩ්, ටයර් සහ කැබින් එයාර් ෆිල්ටර් එක විතරයි. හැබැයි ලංකාව වගේ රස්නේ වැඩි රටක EV බැටරි වල තර්මල් මැනේජ්මන්ට් එක හරිම වැදගත්. බැටරිය රත් වෙන්න දුන්නොත් ඒකේ ලයිෆ් එක හරිම ඉක්මනින් අඩු වෙනවා. ඒ නිසා වාහනය චාර්ජ් කරනකොට ෆාස්ට් චාර්ජිං වලටම හුරු නොවි ගෙදරදි හිමින් චාර්ජ් කරන එක, ස්ලෝ චාර්ජිං, බැටරියට ගොඩක් හොඳයි. ලොකුම බය බැටරි ලයිෆ් සහ රිපෙයාර් වියදම. දැන්නෙමු හැමෝම බය වෙන තැනට. බැටරි එක පිච්චුනොත් මොකද කරන්නේ? හයිබ්‍රිඩ් බැටරි එකක් ගත්තොත් ඒකේ ඇතුලේ තියෙන්නේ සෙල්ස් කිහිපයක්. ලංකාවේ දැන් රුපියල් 7,000ත් 15,000ත් අතර මිලකට එක සෙල් එකක් මාරු කරන්න පුළුවන්. මුළු බැටරියම මාරු කරන්න අවශ්‍ය වෙන්නේ ඉතාමත් කලාතුරකින්. EV බැටරි වලට දැන් State of Health SOH කියලා රිපෝට් එකක් ගන්න පුළුවන්. වාහනයක් ගන්න කලින් මේ රිපෝට් එක අනිවාර්යෙන්ම බලන්න. SOH එක 180ට වඩා වැඩි නම් ඒ වාහනේ බය නැතුව ගන්න පුළුවන්. ලංකාවේ වගේ පරිසරයක බැටරිය ආරක්ෂා කරගන්න නම් වාහනය නිතරම අවුවේ නවත්වන්නේ නැතුව සෙවනක තැබීම ඉතාමත් වැදගත්. අපි දැන් ගණන් හදලා බලමු. මාසකට ඔයා කිලෝමීටර් 1500ක් දුවනවා නම් පෙට්‍රල් වාහනයකට රුපියල් 60,000ක විතර යනවා. ඒත් EV එකකට යන්නේ රුපියල් 10,000කටත් අඩු මුදලක්. අවුරුද්දකට ඔයා රුපියල් ලක්ෂ 6ක් විතර ඉතිරි කරගන්නවා. ඉතින් මගේ අවසන් තීරණය මේකයි. ඔයා නිතරම දුර ගමන් යන කෙනෙක් නම් කිසිම කරදරයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් හයිබ්‍රිඩ් එකක්. හැබැයි ඔයා දවසකට කිලෝමීටර් 100කට අඩු දුරක් දුවන නගරය ඇතුලේ වාහනය පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාට තියෙන ලාභදායී සහ හොඳම විසඳුම EV එකක් තමයි. මේ වීඩියෝ එකෙන් ඔයා අලුත් දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඔයා කැමති EV වලටද හයිබ්‍රිඩ් වලටද කියලා කමෙන්ට් කරන්න. තවත් මෙවැනි තාක්ෂණික රහස් දැනගන්න SL ස්කිල් මාස්ටර් සබ්ස්ක්‍රයිබ් කරන්න. මම ඔබේ හිතවත් ස්කිල් මාස්ටර්. ජය වේවා.